2012 වසරේ ජුනි මාස 15 වැනිදා කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී එහි සිටි කාන්තාවක් හා තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමට අදාළව ගීගන්න ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරයට එරෙහිව මිනිමැරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා තංගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එක ගන්න ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න. දීර්ඝ නඩු විභාගයකින් පසු 2019 වසරේ නොවැම්බර් 7 වැනිදා චෝදනාවලට වරදකරු කරනු ලැබූ ජුලම්පිටිය අමරයට මරණ දඬුවම නියම කිරීමට එවක තංගල මහාධිකරණ විනිසුරු RSS සපුවිද මහතා නියෝග කළා. මරණ දඬුවමට එරෙහිව ජුලම්පිටිය අමරේ අභ්‍යාචනාධිකරණය හමුවේ අභ්‍යාචනයක් ගොනු කළ අතර එයද පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා ද්විපුද්ගල අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කළේ මහාධිකරණය දුන් මරණ දඬුවම ස්ථිර කරමින්. අනතුරුව තංගල මහාධිකරණයෙන් හා අභ්‍යාචනාධිකරණයෙන් තමන්ට එරෙහිව දී ඇති තීන්දුව බලරහිත කර අදාළ චෝදනාවලින් තමන්ව නිදොස් කර නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ ශ්‍රේෂ්ඨාධිකරණයටද අභ්‍යාචනයක් ගොනු කළා. එකී අභ්‍යාචනයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළ ජනක් ද සිල්වා, සෝබිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජුලම්පිටියේ අමරේගේ අභ්‍යාචනය විභාගයට ගැනීමට තරම් නෛතික පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය සහ අභ්‍යාචනාධිකරණය විසින් ලබා දී තිබූ දඩුවම් තහවුරු කිරීමත් සමග ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේගේ මරණ දඩුවම ස්ථිර කෙරුණා.